ආයිබෝවන් සීක්‍රට් නිවුස් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අද පෝය දිනේදී සිදු වෙඩි තැබීමක් පිළිබඳ කනගාටුදායක පුවත ඔබ වෙත ගෙනෙන්නට සිදු වුණා. එම පුවත ඉතාමත් කෙටියෙන් ගාල්ල අක්මීමන තලගල ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු මිය ගොස් තිබෙනවා. ගාල්ල බුස්ස බන්ධනාගාරය තුළ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වූ වයස අවුරුදු 61ක් වයස ඇති සිරිදත් ධම්මික මහතා මෙසේ ඝාතනයට ලක්වී ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. බුස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වූ සිරිදත් ධම්මික මහතායි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබෙන්නේ. ගාල්ල අක්මීමන තලගල ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු මිය ගොස් තිබෙනවා. ගාල්ල බුස්ස බන්ධනාගාරය තුළ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වූ වයස අවුරුදු 61ක් වයස ඇති සිරිදත් ධම්මික මහතායි මෙසේ ඝාතනයට ලක්වී තිබෙන්නේ. ඔහු පහුගිය වසරේ මාර්තු මාසයේදී විශ්‍රාම ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වෙනවා. ඔහු පසුගිය වසරේ මාර්තු මාසයේදී විශ්‍රාම ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වෙනවා. අක්මීමන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුරුණ දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. යතුරු පැදියකින් පැමිණි මෙම වෙඩි තැබීම කර පලා ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වෙනවා. අක්මීමන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සීක්‍රට් නිවුස් සහ රැඳුණු ඔබට බෙහෙවින් ස්තුතියි. සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර අපි හා රැඳී සිටින්න. ඔබ ලබා දෙන සහයෝගය අපි අතිශයින් අගය කරනවා. බෙහෙවින් ස්තුතියි.